මේක ගොඩක් අය අතාරින්න හිතන් ඉන්න ගණන් වර්ගයක්. ගොඩාක් දුරට මේ MCQ එක ප්‍රශ්නයක් වගේ තමයි මීට කලින් අපිට මේකේ දකින්න හම්බ වෙලා තියෙන්නේ පේපර් වල. ඒ හින්දා මේ අතිශය වැදගත් මාතෘකාවක් විදිහට දකින්නත් බෑ. හරිද? ඒ වුණාට එක ලකුණක් කියලා කියන්නේත් අපේ රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන් තැනක්. හරිද? ඒ නිසා අපි ඒ ටිකත් සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. හරි දැන් ආචාර්ය ධාරිතාව ගැන කතා කරනකොට අපි දන්නවා මේ පරිගණකයේ දැන් අපිට ආචාර්ය ධාරිතාව අතර සම්බන්ධතා කතා කරනකොට අපි දෙකේ බලවලින් තමයි මේ සම්බන්ධතා පිළිබඳව සාකච්ඡාව අරන් යන්නේ. එතකොට දෙකේ බල හරහා තමයි අපි ගණනය කිරීම මේක ගොඩක් දුරට සිද්ධ කරන්නේ. ඒකත් එක්ක තවත් ඔයාලට දකින්න හම්බ වෙච්ච අවස්ථාවක් ඇති අපි පේපර් සාකච්ඡා කිරීම කරනකොට මේ ආසන්න වශයෙන් ගැලපෙන අගය සොයන්න අන්න ඒ වගේ දේවල් ටිකකුත් තිබුණා. හරිද? ඒ නිසා අපි ඔය ආසන්න වශයෙන් කියලා කියන්නේ 10 බලයක් විදියට ඔය ධාරිතාවයන් පරිවර්තනය කිරීම සාකච්ඡා කරන් තියෙන කොටස. හරිද? ඒ හින්දා මේ අපි ඔන්න වැඩේ පටන් අරන් යමු. හරි. එහෙනම් ඔන්න ආචාර්ය ධාරිතා සම්බන්ධතා අතර පරිවර්තනය කිරීම ටික තමයි අපි කතා කරන් යන්න හදාන්නේ. හරි. ඔයාලට මතක ඇති මම මේ පාඩම උගන්වද්දී මම ඔයාලට කිව්වා මෙන්න මෙහෙම සිද්ධියක්. අපිට දැන් ආචාර්ය ධාරිතා සම්බන්ධතාවයක් දුන්නහම ඒ ධාරිතාවය අපි මුලින්ම යම්කිසි මේ බයිට් ප්‍රමාණයකට සමාන කරගත්තා. හරිද? අපි යම්කිසි බයිට් ප්‍රමාණයකට යාව සමාන කිරීමක් කරා. හරි. මෙන්න ඔයාලට මතක ඇති ඔයාලට මම කියලා දුන්නා 210යි බයිට් කියන ඒකකය මෙයා සමාන වෙන්නේ කාටද? කිලෝබයිට් එකට කියලා අපි සාකච්ඡා කරා. හරිද? ඊළඟට ඔයාලට මතක ඇති මෙතනින් පස්සේ 220යි බයිට් කියන කොටස සමාන වෙන්නේ මෙගාබයිට් එකට. මම මේ ටික මේ කියලා දෙන්න හදන්නේ අද ආරම්භයක් විදිහට අපි දිගටම මේක කරගෙන යනවා. හරිද? අද ආරම්භයක් විදිහට අපිට කට්ටිය එකතු කරගන්න පුළුවන් වැඩක් වෙච්ච බව දැනගත්තාම අනිත් අයත් එකතු වෙයි. හරිද? ඊළඟට මෙතනින් පස්සේ 230යි බයිට් කියලා තිබුණොත් එයා සමාන වුණා කාටද? ගිගාබයිට් එකට. හරි. මෙන්න මේ ටික තමයි අපිට ඕන කරන ප්‍රධානම දත්ත ටික. මේ හරහා අපිට හම්බ වෙන ගාන නිර්මාණය කරගන්න ගොඩක් ලේසි වෙනවා. හරිද? දැන් එතකොට එහෙනම් කිලෝබයිට් එකක් කිව්වොත් බයිට් 210යි. 210 කියලා කියනවා දන්නවා මේ 1024ට. ඊළඟට මෙතන මෙගාබයිට් එකයි කියලා කියන්නේ 220ක්. 220ක් කියලා කියන්නේ 210 ගුණ කිරීම 210. හරිද? එතකොට ගිගාබයිට් එකක් කියලා කියන්නේ 210 කොටස් 3ක් එකිනෙක ගුණ කිරීමක්. හරිද? හරි කවිච. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට මේ ආචාර්ය ධාරිතා අතර පරිවර්තනය කිරීම කරන්න යනකොට මෙන්න මේ ප්‍රධානම දත්ත වර්ග තුන තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. හරිද? එතකොට මේ දත්ත වර්ග තුන පාවිච්චි කරලා අපිට පුළුවන් එතකොට අපේ ඔය විභාගයට හම්බ වෙන ඕනම ගානක අපිට නිවැරදි උත්තරය ගන්න මේ වර්ග තුන භාවිතා කරලා නැත්නම් මේ දත්ත වර්ග තුන භාවිතා කළා. හරි. අපි උදාහරණයක් මෙන්න මෙහෙම සාකච්ඡා කරන්න යමු. ඊට කලින් ඔයාලට මතක ඇති මේක. හරිද? අපි මේ සාකච්ඡාවේ අරන් එනවා බීට් 4 මුලින්ම කතා කරනවා බීට් 4ක් ගැන. බීට් 4 සමාන වෙනවලු නිබිල එකකට. නිබිල් එකකට සමාන වීමක් සිද්ධ වෙනවා කියලා සාකච්ඡා කරා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මෙතනින් පස්සේ ආව රටාවක් බීට් 8ක් කියලා කිව්වොත් එයා සමාන වෙන්නේ බයිට් එකකට. එයා සමාන වෙන්නේ බයිට් එකකට. හරිද? ඊළඟට බයිට් 1024ක ප්‍රමාණයක් ගත්තොත් එයා කිලෝබයිට් එකකට සමාන වෙනවා. ඒ වගේමයි කිලෝබයිට් 1024ක ප්‍රමාණයක් ගත්තොත් එයා මෙගාබයිට් එකකට සමාන වෙනවා. මේ සම්බන්ධතාවය ওই විදිහට දිගින් දිගට ගමන් කිරීමක් අපිට දකින්න පුළුවන්. හරිද? එතකොට මේ අපි දැන් මෙන්න මේ අතර සම්බන්ධයෙන් මම වෙන දෙයක් ඔයාලට පැහැදිලි කරන්න හදා. ඒක තමයි චුට්ටෙන් කියාගෙන යන්න මේ ගැන කියද්දී හරි. දැන් එතකොට ඔයාලට මෙන්න මෙහෙම දෙයක් හිතන්න. ඔයාලට එක්සෑම් එකේදී හම්බ වෙනවා. මේ යම්කිසි බයිට් ඒකකයක්. යම්කිසි බයිට් ඒකකයක් දීලා ඒ යම්කිසි බයිට් ඒකකය බිට් බවට පරිවර්තනය කරන්න කියලා හම්බ වුණොත් බයිට් ඒකකයක් බිට් බවට පරිවර්තනය කරන්න කියලා හම්බ වුණොත් අනිවාර්යෙන් ඔයා කරන්න ඕන මෙන්න මෙහෙම සිද්ධියක් මේ බලන්න. හරි. බිට් ප්‍රමාණයක් දීලා බයිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් ඔයාට මෙන්න මෙතන සම්බන්ධතාවය දැන් පේනවා ඇතිනේ. මෙතනදී කියනවා බයිට් එකක් කියලා කියන්නේ බිට් 8කට.
හරිද? එතකොට අපිට යම්කිසි බයිට් අගයක් දුන්නාම අපි බිට් බවට පරිවර්තනය කරන්න නම් මෙන්න මේ සම්බන්ධතාවයට අනුව අපි මොකද කරන්නේ? දීලා තියෙන බයිට් ඒකකේ 8න් ගුණ කරන්න ඕන. අර දීලා තියෙන බයිට් ඒකකේ මොකද කරන්නේ? අපි 8න් ගුණ කිරීමක් කරන්න ඕන. එහෙම වුණාට පස්සේ අපිට පුළුවන් අදාළ බිට් ප්‍රමාණය නිර්මාණය කරගන්න. හරි. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. අපි බලමු එහෙනම්. අපි උදාහරණයක් විදිහට ගමු මෙහෙම. උදාහරණයක් විදිහට අපි හිතමු අපිට ලැබෙනම විභාගයේ ප්‍රශ්නකදී 220යි බයිට් කියලා ඒකකයක්. 220යි බයිට් කියලා ඒකකයක්. එතකොට 220යි කියන බයිට් ඒකකය අපිට බිට් බවට පරිවර්තනය කරන්න ඕන වුණොත් මේ සම්බන්ධතාවයට අනුව අපිට තේරෙනවා අනිවාර්යයෙන්ම දීලා තියෙන බයිට් ප්‍රමාණය බිට් කරන්න 8න් ගුණ කළ යුතුයි. ඒ හින්දා අපි මෙයාව ගුණ කරනවා කාගෙන්ද? 8න්. හරි. මෙයා දෙකේ බලයක් විදියට සඳහන් වෙලා තියෙන නිසා 8 කියන සංඛ්‍යාවත් දෙකේ බලයක් විදියට ලියන්න පුළුවන් නම් ලියන්න ඕන. හරි. මෙයා 220යි මෙන්න 220යි කියලා සඳහන් කරගත්තා. 8 කියලා කියන්නේ එතකොට අපිට ලියන්න පුළුවන් 2 3 වෙනි බලය විදියට. එහෙනම් මෙතන අපි ලියනවා 2 3 වෙනි බලය කියලා. එතකොට පාදයන් සමාන වෙනකොට ඒව ಗುಣ වෙනවා නම් අපි අහලා තියෙන දර්ශක මොනවා වෙනවා කියලා දර්ශක එකතු වෙනවා. එතකොට 220යි 2 3යි කියලා කියන්නේ උත්තරේ ගන්න පුළුවන් 223යි. ඒකකය මොකද්ද වෙන්නේ? බිට් බවට පරිවර්තනය වෙනවා. හරි. එහෙනම් මේක විභාගෙට ඕන. හරිද? විභාගෙට ඕන කියලා කියන ආට MCQ ප්‍රශ්නයක් આવොත් ඒක ඇතෑරලා යන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. නේද? MCQ ප්‍රශ්නයක් આવොත් ඒක ඇතෑරලා යන්න ඕන වෙන්නේ නැහැ. ඒ හින්දා හැමෝම පොඩ්ඩක් සරල ගණන් ක්‍රමයක්. මේකට පොඩ්ඩක් ඔළුව හදාගන්න. සමහර අයට දැන් පන්ති කාමරයේදී සමහරට මේ පේපරේ කතා කරන් යන වෙලාවේ මම උත්තරේ ගන්න හැටි එවෙල සාකච්ඡා කරාට මුල් තියරි කොටස ගැන අවබෝධයක් නැති නිසා සමහරක් විට මේ එයා මේ ගන්න අතාරින්න හිතාගෙනම ඉන්නවා ඇති. හැබැයි මේක මාර ලේසි ගණනක්. අපිට දැන් මහ ලොකු සංකීර්ණ ගණන් නැහැ නේ. දැන් අපි A level වලට අදාළව ගත්තොත් කොල්ලෝ මේ A level එකේදී නම් අපිට පිටුකරණය ආශ්‍රිතව ඒ මේ පරිවර්තනය කිරීම ටික අවශ්‍ය වෙනවා අපුසරයක්. මෙහෙයුම් පද්ධති පාඩමේ පිටුකරණ ආශ්‍රිත ගණන් වලදී මෙන්න මේ අපිට පරිවර්තනය කිරීමට අවශ්‍ය වෙනවා. ඒතර එතන තියෙන්නේ ඇත්තම සරල සංකල්පයක්. ඔයා O level එකෙන් හරියට මේ සංකල්පය අරගෙන ගියා කියලා කියන්නේ. ඒතර එතන අනිවාර්යයෙන්ම කොට දාගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳද? හරි. එහෙනම් මෙන්න යම් කිසි බයිට් ප්‍රමාණයක් දුන්නාම ඒක අපිට බිට් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඔන්නකට දැන් පේන විදිහට. හරි. එහෙනම් මේ අපි ඔය දැන් දැක්කේ අපිට ලබා දීලා තියෙන බයිට් ප්‍රමාණය බිට් බවට පරිවර්තනය කරන හැටි. හරි. ඊළඟට අපි මෙහෙම බලමු. හරි. තව එක ගණනක් කරන් නිකන් මේක මතක් වෙන්න ඕන නිසා අපි තව එකක් හැදුවොත් අපිට දුන්නොත් මේ විදිහට අපිට දෙනවා යම්කිසි බයිට් ප්‍රමාණයක් 223යි කියලා. 223යි බයිට් කියලා ප්‍රමාණයක් ලබා දීලා මේක බිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් අපි ඒත් කරන්න මෙහා මොනව කරන එකද 8න් ගුණ කරන එක. මෙයා දෙකේ බලයක් විදියට තියෙන නිසා 223 එහෙමම ලියලා 8 කියලා කියන්නේ දෙකේ කීවෙනි බලයද? 3 වෙනි බලය. එතකොට පාදයන් සමානයි ගුණ වෙන නිසා 20යි 23යි 3යි 26යි කියලා අපිට මෙන්න බිට් ඒකකයේ නිර්මාණය වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔහොම තමයි බයිට් ඒකකයක් දුන්නාම එයා බිට් බවට පරිවර්තනය කරන්නේ. සරලම තැනක් ඉඳන් මම මුලින්ම එයාව ඔයාලට මතක් කරලා දුන්නා. ඔයාලට විභාගෙට දෙන මොනවා හරි ආචායන ධාරිතාවයක් බිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් ඔයා මුලින්ම කරගන්න ඕන එයාව මොනව කරගන්න එකද? බයිට් කරගන්න. ඊට පස්සේ අපිට ඒක 8න් ගුණ කරලා බිට් බවට පරිවර්තනයක් කරගන්න ඇත්තටම ගොඩක් පහසුයි. හරි නේද? හරි. එහෙනම් අපි මෙන්න ඊළඟ කොටස කතා කරන්න යමු. හරි. අපි ඊළඟට මේ කෙලින්ම යමු අපේ පරිවර්තන කිරීම කිහිපයකට. හරිද? මේක ඇත්තටම මේ ගණන් වර්ගයේ මාර ලේසි. හරි. එහෙනම් මෙන්න මෙතනින් මම ඔයාලට ඔප්පු කරන්න හැදුවේ කොහොමද බයිට් අගයක් දුන්නාම බිට් බවට පරිවර්තනය කරන්න කියලා. හොඳද? හරි. ඊළඟ කොටසට මෙන්න මෙහෙම බලන්න. ඊළඟ කොටස කතා කරන්න හදන්නේ අපිට ආචායන ධාරිතාවයක් දීලා ඒක බයිට් බවට පරිවර්තනය කරගන්න ආකාරය ගැන. හරිද? අපි මෙහෙම ගමු ගානක්. අපි ගමු මෙහෙම ගිගාබයිට් 8ක්. හරිද? ගිගාබයිට් 8 කියන මෙන්න මේ ධාරිතාවය තුල පවතින නැත්නම් ගිගාබයිට් 8 කියන ධාරිතාවය අපිට කිව්වොත් බයිට් බවට පරිවර්තනය කරන්න කියලා. ගිගාබයිට් 8ක පවතින බයිට් ප්‍රමාණය තෝරන්න. ගිගාබයිට් 8ක් තුල අඩංගු වන බයිට් ප්‍රමාණය තෝරන්න කියලා
අපිට මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් ඉරිගහන ප්‍රශ්නයක විශේෂයෙන්ම අපි කරන්නේ මෙන්න මේ ඉච්චරයි. මෙන්න මේ වාට දීලා තියෙන මූලිකම දත්ත තුන තියෙනවනේ. මේ මූලිකම දත්ත තුන භාවිතා කරලා මේකට උත්තරේ ලබා ගන්න එක වට්ටම ලේසියි. හරි. එහෙනම් මෙන්න මෙහෙම දෙයක්. අපෙන් අහලා තියෙනවා ගිගාබයිට් 8ක තියෙන බයිට් ප්‍රමාණය. අපෙන් අහලා තියෙනවා ගිගාබයිට් 8ක තියෙන බයිට් ප්‍රමාණය. හැබැයි අපි දන්නේ නැහැ ගිගාබයිට් 8ක කොච්චර බයිට් ප්‍රමාණයක් තියෙවිද කියලා. හැබැයි අපි දන්නවා ගිගාබයිට් 1ක තියෙන බයිට් ප්‍රමාණය 230යි. හරිද? 1ක තියෙන ගාන කීයද? 230යි. එතකොට අපෙන් අහන්නේ කීයක තියෙන ගානද? 8ක තියෙන ගාන. හරි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 1ක තියෙන ගාන දන්නවනම් 8ක තියෙන ගාන බලන්න 8ෙන් ගුණ කරා. සරලයි ගන්න කර්ම මම කිව්වනේ. මේක හිතන තරම් මහ ලොකු සංකීර්ණ දෙයක් නැහැ. හරිද? එහෙනම් ගිගාබයිට් 8ක තියෙන බයිට් ප්‍රමාණය ඇහුවොත් අපි දන්නේ නැහැ. හැබැයි මම ඔයාලට දීලා තියෙන මූලිකම දත්තවල තියෙනවා ගිගාබයිට් 1ක තියෙන බයිට් ප්‍රමාණය 230යි. ඒතර 1ක තියෙන 230යි නම් 8ක තියෙන ගාන බලන්න 8ෙන් ගුණ කරා. මෙයා දෙකේ බලයක් විදියට නිරූපණය වෙන නිසා අපිට පුළුවන් 8 කියන සංඛ්‍යාවත් දෙකේ බලයක් විදියට නිරූපණය කරන්න. එහෙනම් 230යි කියන එක එහෙමම ලිව්වා. 8 කියලා කියන්නේ දෙකේ කීවෙනි බලයද? තුන්වෙනි බලය. ඒතකොට 230යි 2.3යි උත්තරේ ගන්න පුළුවන් 2.33යි. ඒකකයට ගන්න වෙන්නේ හැබැයි බයිට්. ඇයි අපි බයිට් බවට තමයි මේක පරිවර්තනය කරේ. හරි. ගැටලුවක් තියෙනවා නම් දාන්න chat එකට. ඒ වගේමයි කවුරු කෙනෙක් මේක ලියා ගන්න ඕන නම් ඉක්මනට ටක් ගාලා ලියාගෙන වැඩි වෙලාවක් ගන්න නැතුව මේක සාකච්ඡා කරන් යමු. දෙකේ බලයක් වෙන්න තියලා හරි කතා කරමු. හරි. දෙකේ බලයක් විදියට යෙදෙන්නේ නැති අවස්ථාවක් වුණොත් මොකක්ද අන්න කරන්නේ? අපිට එතනින් එහාට සුළු වෙන්නේ නැහැ. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නෑ මනුල නෑ. මම පේපර් එක කතා කරන දවසට කියන්නම්. හරිද? මම මේ දැන් ඔයාලට තියරි කොටසක් පටන් ගත්තේ. දැන් අපි කොහොමත් ඔයාලා දැන් ඇත්තම කතන්දරය ගත්තාම දැන් ගොඩක් අය ක්ලාස් එකට එන්නේ නැහැ. හරිද? එතකොට දැන් ඒ නිසා අපි ඔන්ලයින් එකේ දිගටම සාකච්ඡාව අරන් යනවා. හරිද? දැන් ඔයාලා මෙච්චර දවසක් පන්තියට සම්බන්ධ වෙලා අතරමඟදී මේක නතර කරොත් අපරාධයක්. ඒ හින්දා අපි දිගටම මේ ඔන්ලයින් සාකච්ඡාව අරන් යනවා. ඒකදී අපි මෙහෙම ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් තීරය කොටස් අරගෙන දිගටම සාකච්ඡාව අරන් යනවා. හරිද? පේපර් කතා කරන දවස මම කියන්නම් ඔන්ලයින් පේපර් සාකච්ඡාවකුත් යනවා විශේෂයෙන්ම MCQ. හරිද? MCQ තමයි ඔන්ලයින් එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන වැඩිපුරම පන්ති කාමරයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රචනා ප්‍රශ්න. මේ එහෙම වුණාට පස්සේ මේ අපිට වෙලාව ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඒතර පන්ති කාමරයේදී අපිට පැය දෙකමාරක වගේ සීමිත කාල සීමාවක් තියෙන්නේ. ඒතර ඒ කාල සීමාව MCQ පේපර් එක සාකච්ඡා කරන එක කරන්න බැරි වැඩක්. හරිද? හැබැයි අපිට ඔන්ලයින් එකේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කරන් යන්න පුළුවන්. මේ පටන් ගත්තාම රෑ 9ට විතර ඉවර වෙනකම් කරගන්න ලේසියි. හරිද? ඒ නිසා හරි. එහෙනම් ඔන්න මම මේක මකන්නේ නැහැ. ගිගාබයිට් 8 කියන සංඛ්‍යාව බයිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් අපි ගිගාබයිට් 8ක තියෙන බයිට් ප්‍රමාණය දන්නේ නැති නිසා එකක තියෙන 230යි 8ක තියෙන ගාන බලන්න 8ෙන් ගුණ කරාම මෙන්න අපිට නිර්මාණය වෙනවා 233යි බයිට් කියන ඒකකය. හරි. ඊළඟට මෙන්න දැන් අර අපෙන් ඉස්සෙල්ලා ඇහුවා වගේ මෙතන දෙකේ බලයක් විදිහට ලියන්න බැරි සංඛ්‍යාවක් આવොත් මොකද කරන්න කියලා ඇහුවා. අපි ඒ වගේ වෙලාවට කරන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. අපි උදාහරණයක් ගමු මෙහෙම. අපිට කියනවා මෙගාබයිට් 5ක පවතින. හරිද? මෙගාබයිට් 5ක පවතින. ඒ කියන්නේ සුළු කරන්න බැරි නැහැ, සුළු කරන්න පුළුවන්. හැබැයි අපේ විභාගයේ පේපර් එකේ ගොඩක් දුරට දෙකේ බලයක් විදිහට තමයි අපිට ගැටලු නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි මම මේ කියන්නේ මේ සුළු වෙන්නේ නැති වුණොත් අපිට ඒක හැමෝම තියන්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. අපෙන් අහනවා මෙගාබයිට් 5ක පවතින බයිට් ප්‍රමාණය. මෙගාබයිට් 5ක පවතින බයිට් ප්‍රමාණය දැන් ඔන්න අපෙන් අහනවා. එහෙම වුණොත් කරන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මේකෙත් ඉස්සෙල්ලා වගේම තර්කයක් ගන්න. මෙගාබයිට් 5ක තියෙන බයිට් ප්‍රමාණය අපි දන්නේ නැහැ. මෙගාබයිට් 5ක තියෙන බයිට් ප්‍රමාණය අපි දන්නේ නැහැ. හැබැයි මම දුන්න මූලික දත්තවල තියෙනවා මෙගාබයිට් 1ක තියෙන බයිට් ප්‍රමාණය 220යි. එකක තියෙන ගාන 220යි නම් හරිද? එකක තියෙන ගාන 220යි නම් අපෙන් 5ක තියෙන ගාන හුවහම මොකද කරන්නේ? 5ෙන් ගුණ කරනවා.
දැන් මෙතන 8 කියන සංඛ්‍යාව දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන් වෙච්ච නිසා අපි ඒක ලිව්වා. හැබැයි දැනට 5 කියන ඉලක්කම අපි දැන් එහෙනම් දෙකේ බලයක් විදිහට ලියන්න බෑනේ. ඒ හින්දා අපි ඒ උත්තරේ එහෙම්මම තියනවා. ඔයාලට ඕන නම් මේක ලස්සනට බැලන්ස් වෙන්න ඕන නම් 5 ගුණ කිරීම 2/20යි බයිට් කියලා උත්තරේ ලියන්න පුළුවන්. මීට කලින් අපිට වාර විභාග ප්‍රශ්න දකින්න හම්බ වෙලා තියෙනවා. මෙහෙම දෙකේ බලයක් විදිහට ලියන්න බැරුව සුළු කිරීම මෙතනින් නතර කරපු ඒවත් දකින්න තිබිලා තියෙනවා. හරිද? ඒ නිසා මෙන්න එහෙනම් ගිගාබයිට් 8 බයිට් කරා මෙගාබයිට් 5 බයිට් බවට පරිවර්තනය කරා. තව එකක් කතා කරාම බයිට් පරිවර්තනය අවසන් වෙනවා. හොඳද? බයිට් බවට පරිවර්තනය කිරීම කියන එක එතනින් අවසන් වෙනවා. ඊළඟට අපි තව ගණිත කර්මයක් තියෙනවා. ඒ ගණිත කර්ම කල්ලි වෙලා එකපාර ඔක්කොම ගණන් ටික හැදුවාම ඒක එතනින් ඉවරයි. හරි. ඊළඟ ගාන මෙහෙමයි. අපි ගමු මෙහෙම. හරි. අපි ගමු ටෙරාබයිට් ගානක් මෙතන දාලා නැහැ. ඒකට අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි හිතමු මෙහෙම ටෙරාබයිට් 16ක පවතින ටෙරාබයිට් 16ක පවතින බයිට් ප්‍රමාණය ගණනය කරන්න කියලා අපිට ආවොත් අර ටෙරාබයිට් 16ක පවතින බයිට් ප්‍රමාණය ගණනය කරන්න කියලා ආවොත් අර තර්කයේම තමයි ගේන්න ඕනේ. හැබැයි අපේ ගාව තියෙන්නේ මෙතන කිලෝබයිට් මෙගාබයිට් කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් විතරයි දාගෙන තියෙන්නේ. එතකොට යන පිළිවෙල එහෙම නැත්නම් අපි ඔකට කියනවා මේ රේඛීය පටිපාටියට අනුව මෙතන ගමන් කරන මේ රේඛීය පටිපාටියට අනුව ඊළඟට එන්න ඕනේ නම් ටෙරාබයිට්. හරිද? කිලෝ වලින් පස්සේ මෙගා, මෙගා වලින් පස්සේ ගිගා, ගිගා වලින් පස්සේ එන්න ඕන නම් මෙතෙන්ට ටෙරා. හරි. එතකොට මේ පැත්තත් ඔය රේඛීය පටිපාටියට අනුකූලව බැලුවොත් මෙයා දෙකේ 10 නම්, මෙයා දෙකේ 20 නම්, මෙයා දෙකේ 30 නම් එතන අනිවාර්යයෙන්ම දෙකේ කීයද 40ක් බවට පරිවර්තනය වෙන්න ඕන. හරිද? එහෙනම් ටෙරාබයිට් එකක තියෙනවා බයිට් කීයද? දෙකේ 40ක් තියෙනවා. එතකොට ටෙරාබයිට් 16ක තියෙන ගාන අහුවම අපි දන්නේ නැහැ. හැබැයි ටෙරාබයිට් එකක තියෙනවා දෙකේ 40ක්. හරිද? එතකොට 16ක තියෙන ගාන බලන්න මොකද කරන්නේ? අපි මෙයාව 16න් ගුණ කරනවා. එතකොට 16 කියන එක දෙකේ බලයක් විතර ලියන්න පුළුවන්. 2 වරක් 2 4යි 8යි 16. දෙකේ කියන බලයද 4 වෙනි බලය. එතකොට මෙයා දෙකේ 40යි ගුණ කිරීම මෙයා දෙකේ 4යි 40යි 4යි දෙකේ 44යි ඒකකය බයිට් කියලා උන නිර්මාණය වෙනවා. හරි. එහෙනම් ඔන්න සිද්ධිය උච්චරයි. හරිද? එහෙනම් මෙන්න බයිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් අපිට ඔන්න ඔය ටික විතරයි කරන්න තියෙන්නේ. හරිද? බයිට් බවට පරිවර්තනය කරන්න කියලා කිව්වොත් ඔන්න ඔය ටික විතරයි කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න අවශ්‍යයි ඉන්නවනම් මම මේ YouTube එකේ අනලිස්ට් කරපු ලින්ක් එකක් දාලා තියෙන්නේ. ඔයාලට ලින්ක් එකෙන් ගිහලා ඕන වෙලාවක බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාලට වෙනම බලන්න බෑ. ලින්ක් එක හරහා විතරයි බලන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න බයිට් සඳහා පරිවර්තනය. එක ගානක් තියෙද්දි මම අනිත් ගණන් ටික මකලා මම ඔයාලට මෙන්න මෙහෙම නිර්මාණයක් කරලා පෙන්නන්නම් ඊළඟ ගණන් වර්ගයට. හරි. මම අර මෙගාබයිට් 5 කියන කොටස එහෙමම තියෙන්න දෙන්නම්. හරිද? දැන් ඔන්ලයින් එකේ මම කියන්නේ මේ MCQ ප්‍රශ්න සාකච්ඡා කරමු කියලා. දැන් පන්ති කාමරේ ගත්තාම අපි MCQ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනකොට සමහර අය දන්න කොටස් වලදී අහන් ඉන්නේ නැහැ. හරිද? ඒක දැන් අලුතෙන්ම මොන හරි කොටසක් කෙනෙක්ගේ ඔළුවට වැටෙන්න යනවා නම් අනිත් අය අහන් ඉන්න දෙයින්ද අරයටත් ඒක ඔළුවට වැටෙන්නේ නැහැ. එහෙනම් MCQ කතා කරනකොට මට හිතෙනවා ගොඩක් හොඳයි ඔන්ලයින් සාකච්ඡාව අරන් යන්න පුළුවන් නම් කියලා. හොඳද? හරි. හරි. එහෙනම් මෙන්න අපි ඊළඟට කතා කරන්න හදන්නේ දැන් බයිට් බවට පරිවර්තනය කළානේ. දැන් අපි ඊළඟට කතා කරන්න හදන්නේ වෙන මොනවා හරි ඒකකයක් බවට පරිවර්තනය කරන්න දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. හොඳද? හරි. අපි ගමු උදාහරණයක් මෙන්න මේ විදිහට. අපිට දුන්නොත් ගිගාබයිට් 4ක පවතින කිලෝබයිට් ප්‍රමාණය ගණනය කරන්න කියලා දුන්නොත්. හරිද? ගිගාබයිට් 4ක තියෙන කිලෝබයිට් ප්‍රමාණය ගණනය කරන්න කියලා දුන්නොත්. එතකොට දැන් අපි කල්පනා කරනවා මීට ඉස්සෙල්ලා නම් හැදුවේ යම්කිසි ධාරිතාවයක් දුන්නාම ඒ ධාරිතාවය බයිට් බවට පරිවර්තනය කරන එක. ප්‍රශ්නයක් නැහැ. මේකෙත් එහෙමමයි. මොන ආචාර්ය ධාරිතාවයක් ලබා දුන්නත් අපි මුලින්ම කරන්න ඕන වැඩේ තමයි යා මොනව කරනකද බයිට් බවට පරිවර්තනය කරන. එහෙනම් මම මෙහෙම දාන්නම්. දීලා තියෙන මෙන්න මේ ධාරිතාවය මුලින්ම අපි බයිට් බවට පරිවර්තනය කළ යුතුයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ ලැබෙන උත්තරේ
මෙන්න කිලෝබයිට් බවට පරිවර්තනය කරනවා. හරිද? එහෙනම් මේ ගානේදී හරි අපි බලමු ඈ. එහෙනම් මේ ගානේදී දීලා තියෙන අගය මුලින්ම බයිට් කරගෙන තමයි ඊළඟ කිලෝබයිට් නිර්මාණය කරන්න වෙන්නේ. හරි. මේක දැන් ඔයා දන්නවා. ගිගාබයිට් 4 බයිට් කරන එක ඔයා දන්න සිද්ධියක්. හරිද? අපි ඒක නම් මේ අර දීලා තියෙන දත්ත වලට අනුකූලව හදමු මෙන්න මෙහෙම. ගිගාබයිට් 4ක තියෙන බයිට් ගාන අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ගිගාබයිට් 1ක තියෙන බයිට් ගාන දන්නවා. හරි. ගිගාබයිට් 1ක තියෙන බයිට් ගාන 230යි. 1ක තියෙන 230යි නම් 4ක තියෙන ගාන බලන්න මොකද කරන්නේ? අපි මේක 4න් ಗುಣ කරනවා. හරිද? 4න් ಗುಣ කරනවා. ඊට පස්සේ අපිට මෙතනම අනිත් ඒවාට ගන්න පුළුවන්. හැබැයි අපි තා පොඩ්ඩක් පැහැදිලි වෙන පල්ලෙහාට හදන්නම්. මෙයා දෙකේ බලයක් නිසා මෙයාත් දෙකේ බලයක් විදිහට ලියන්න පුළුවන් නම් අපි ඒක එහෙම නිර්මාණය කරන්න ඕන. හරි. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. එතකොට 230යි 2 උත්තරේ 232යි බයිට්. හොඳට මතක තියාගන්න මෙතන එන්නේ බයිට් උත්තරයක්. හරි. ඊළඟට අපිට ආපු බයිට් උත්තරය. අපිට ආපු බයිට් උත්තරය දැන් කිලෝබයිට් කළ යුතුයි. හරිද? අපිට මේ ආපු බයිට් උත්තරය මොකද්ද කරන්න ඕන? අපි දැන් ඔන්න කිලෝබයිට් කළ යුතුයි. හරි. එහෙනම් ඔන්න දැන් සිද්ධිය හොඳට අහගන්න. මෙතනදි වෙන්නේ බයිට් කියන කුඩා එකකයක් කිලෝබයිට් කියන විශාල එකකයක් බවට පරිවර්තනය කරන එක. හරිද? එතකොට කුඩා එකකයක් විශාල එකකයක් බවට පරිවර්තනය කරනකොට අපි දන්නවා බෙදීමේ ක්‍රියාවලියක් තමයි අපි කරන්නේ. එහෙනම් අපි මේ ඇවිල්ලා තියෙන බයිට් උත්තරය බෙදනවා කරන්න කියන්නේ කිලෝබයිට් නේ. ඒ හින්දා කිලෝබයිට් එකකට හිමි වෙලා තියෙන බයිට් අගය 210යි. කිලෝබයිට් නිසා අපි බෙදනවා කාගෙන්ද 210න්. අපි බෙදනවා කාගෙන්ද 210න්. එහෙනම් මෙන්න කරේ මෙහෙමයි. ගිගාබයිට් 4 බයිට් බවට පරිවර්තනය කරා. ඊළඟට මේ බයිට් උත්තරය කිලෝබයිට් කරන්න යද්දි බෙදනවා කිලෝබයිට් නිසා කාගෙන්ද 210න්. හරි. පාදයන් සමානයි ඒව ಗುಣ වෙනකොට දර්ශක එකතු කිරීමනේ අපි කරේ. දැන් එතකොට මේකෙදි පාදයන් සමාන වෙලා ඒව බෙදෙනවා. දර්ශක මොකද්ද කරන්නේ? අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙනම් 32න් 10ක් ගියාම මෙන්න අපිට එනවා 222යි. දැන් ඒකක එන්නේ කවුද? කිලෝ බයිට්. ඔන්න ඒක කියනවා කවුද? කිලෝ බයිට් වලින්. හරිද? මොන ගාන හදාන දුන්නත් එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ තමයි බයිට් බවට පරිවර්තනය කරන එක. හරිද? ටක් ගාලා දාගන්න මේ ඔයා දැනගත යුතු ගණන් කොටසක්. හොඳද? හරි. තව අපි ඔය ගණන් දෙකක් විතර හැදුවාම අපේ වැඩේ ගොඩ. මේ සතියේ ක්ලාස් එකේ පේපර් එක ලියනවා ඩිසා. මේ සතිය පුතේ මේ අඟුණුකොලේ මේ අපි සාකච්ඡාව තියෙන්නේ. හරි නේද? තවල් දාමුනේ අලුත් කට්ටියට තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. අලුත් කට්ටියට ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ඒ හින්දා. මේ ඔයාලට ප්‍රෝග්‍රෑම් පාඩම තියෙන්නේ මේ ඒ නිසා හොඳද? හරි. හරි. එන්න තව එක ගානයි ඈ. එක ගානකදම වැඩි ඉවරයි.
මේ අපි හදමු එහෙනම් මෙන්න මේ වගේ ගාණක්. හරි මේක මම ඉස්සෙල්ලා තියෙන දුන්නේ මේ අපිට ඒක වැදගත් නිසා ඒ ගාන. හරි එහෙනම් තව එක ගානක් අපි කතා කරමු මෙන්න මේ විදියට මෙහෙම එකක්. හරි අපිට දුන්නොත් එතකොට මේ වගේ ගානක්. අපි તો මෙගාබයිට් හරිද? මෙගාබයිට් 32ක පවතින මෙගාබයිට් 32ක පවතින අපි කිලෝබයිට් මොකෙම උනේ නැහැ. මෙහෙම කරලා අපි විතර ගිගා කරලා අපි මේක මෙගා දාමු. හරි. ගිගාබයිට් 32ක පවතින. හරිද? ගිගාබයිට් 32ක පවතින මෙගාබයිට් ප්‍රමාණය කොච්චරයිද කියලා අපෙන් අහුවොත්. හරිද? අපි එතකොට කරන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. හරි. මුලින්ම අර ඉස්සෙල්ලා කරා වගේමයි ගිගාබයිට් ඒකකේ අපි මුලින්ම බයිට් කරගන්න ඕන. හරිද? ඇයින්නේ? ඇයි නැද්ද? හරි. එහෙනම් මේ මුලින්ම දීලා තියෙන ගිගාබයිට් ප්‍රමාණය බයිට් කරගන්න ඕන. හරිද? අපි එහෙනම් මෙන්න ගිගාබයිට් 32ක තියෙන බයිට් ප්‍රමාණය අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ගිගාබයිට් එකක තියෙන බයිට් ප්‍රමාණය 230යි. එකක තියෙන ගාන 230යි නම් 32ක තියෙන ගාන බලන්න මොකද කරන්නේ? මෙයා 32ෙන් ගුණ කරනවා. හරිද? එතකොට මෙතන 230යි කියලා දැම්ම නම් 32 කියලා කියන්නේ දෙකේ දෙවෙනි බලය 4යි 8යි 16යි 32යි කියන්නේ දෙකේ කිවෙනි බලයද 5 වෙනි බලය. එතකොට අපි එහෙනම් මෙතන දානවා 2 5යි කියලා. හරිද? මේ දෙන සුළු වුණාට පස්සේ උත්තරේ අපි දන්නවා පාදයන් සමානයි. ඒව ගුණ වෙනකොට දර්ශක එකතු වෙනවා නම් 30යි 5යි උත්තරේ 35යි බයිට් කියලා එනවා. හැබැයි මේක අවසාන උත්තරේ නෙමෙයි. අවසාන උත්තරේ ගන්න නම් ඒ ආපු බයිට් කියන කුඩා ඒකකය මෙගාබයිට් කළ යුතුයි. එතකොට කුඩා ඒකකයක් විශාල ඒකකයක් බවට පරිවර්තනය කරන්න අපි බෙදනවා. ඒ හින්දා මෙගාබයිට් වලට හිමි වෙලා තියෙන 220 මෙන්න අපි මෙහා 220ෙන් බෙදනවා. එතකොට 35න් අපිට තියෙන්නේ මොකද්ද 20ක් අඩු කරන්න. මෙන්න එහෙනම් උත්තරේ එනවා කීයද? 15යි. හරිද? මෙන්න එහෙනම් අපිට එන උත්තරේ කීයද? මෙගාබයිට් 215යි කියලා එනවා. හරිද? එහෙනම් ඔන්න සරලයි ගාන. ඔච්චරයි අපිට ගණන් වර්ගවල බිට් බයිට් පරිවර්තන ආශ්‍රිතව හදන්න තියෙන අවසාන සංකීර්ණම ගණන් වර්ග වලින් එකක් විදියට ඔක දකින්න තියෙන්නේ. හරිද? දැන් කියලා දෙන්න හදන්නේ දැන් විභාගයේදී දැන් අපිට කියන්න නැහැනේ. ගිගාබයිට් 32 මෙගාබයිට් පරිවර්තනයක් කරන්න කියලා කියන්නේ නැහැ. ඔයාලට මොන හරි යම් කිසි එකදාරිතාවයක් ලබා දීලා පල්ලෙහා තියෙන පිළිතුරු අතරින් ගැළපෙන පිළිතුරු තෝරන්න කියන එක තමයි ගොඩක් දුරට කියන්නේ. ඒ හින්දා එකපාර ඔන්න ගණන් ටික ඔක්කොම ටික හදාගෙන යන්න හදන්නේ. මේ ඒතර වැඩේ ඉවරයි. හොඳද? හරි. එහෙනම් මෙන්න රෙකෝඩ් එක දාලා තියෙන්නේ YouTube link එකට. ඊට එතකොට මේ මොන හරි ගැටලු සහගතනක් තිබුණොත් ඉහිලි වෙරලා බලන්න පුළුවන්. හොඳද? නෑ සිකුරාදා මේ අලුත් 11 වසර ළමයි ටික ඉන්නේ පන්හිඳේ උදේ. ඒගොල්ලෝම ප්‍රෝග්‍රෑමින් පාඩම නිසා. එතකොට ඔයාලා හවස නෙමෙයි මේ ඊට පස්සේ එක ක්ලාස් එකෙන් පස්සේ ඔයාලව සම්බන්ධ වෙනවද? මම දාන්න අපිට ඉඳපන් හදිසි වෙනද? හරි. මේ බලන්න. එහෙනම් මෙන්න අපි මෙහෙම කරමු. අපි බලමු මේ මෙගාබයිට් 8. මෙගා ගත්තොත් පොන්නේ ගිගා ගන්න. හරි. අපි බලමු ගිගාබයිට් 8 කියන එකකය මේ හැම සංඛ්‍යා පද්ධතියක් බවටම පරිවර්තනය කරමු. මෙන්න බලන්න මම මුලින්ම කරනවා ගිගාබයිට් කියන කෙනා බයිට් කරන්න හදන්න. ඒක තමයි අපි මුලින්ම කරගත යුතු කෙනා. හරි. ගිගාබයිට් එකක තියෙන ගාන කීයද? 230යි. එතකොට 8ක තියෙන ගාන බලන්න 8ෙන් ගුණ කරනවා. මෙයා 230යි කියලා කියන්නේ 8 කියන්නේ 2 තුන්වෙනි බලේ 30යි 3යි මෙන්න 233යි බයිට්. හරිද? දැන් ඔන්න බයිට් ඒකකේ අපි හදාගත්තා. දැන් ඔයාලට මතක් වෙන්න ඕන. බයිට් ඒකකේ හදාගත්තා නම් ඒක 8ෙන් ගුණ කරාම බිට් වෙනවා. ඒ හින්දා මෙන්න 233 නැවත වතාවක් 8ෙන් ගුණ කරනකොට මෙයක් එන්නේ 2 තුන්වෙනි බලයක් 33යි 3යි 236යි අපිට ගන්න පුළුවන් ඒකකේ කවුද? බිට් කියලා. අන්න බිට් බවට පරිවර්තනය වුණා. ඊට පස්සේ මෙන්න මේ බයිට් ඒකකේ අරගෙන බලන්න 233යි බයිට්. මේ බයිට් ඒකකේ අරගෙන 210න් බෙදුවොත් ලැබෙන පිළිතුර කිලෝබයිට් වෙනවා. හරිද?
33න් 10ක් ගියාම 223යි කිලෝබයිට් වෙනවා. ඊට පස්සේ 233යි බයිට් කියන එකකය අපි 220න් බෙදුවොත් මොකද වෙන්නේ? 220න් බෙදුවොත් මෙගාබයිට් වෙනවා. 33න් 20ක් ගියාම මෙන්න 213යි මෙගාබයිට්. හරිද? ඔන්න සිද්ධිය. විභාගයකට මේ මෙන්න මේ ක්‍රම ටික දැනගත්තාම වැඩේ ගොඩ. අපිට දෙන මොනවා හරි ධාරිතාවයක් ඔන්න ඔය විදිහට පරිවර්තනය කිරීම ටිකක් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳද? හරි. එහෙනම් ඔන්න බිට් බයිට් පරිවර්තන උච්චාරය. හරිද? නැවත වතාවක් මේ බලන්න. ඔයාලට ගැටලු සහගත තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා බලන්න නැවත වතාවක්. එතකොට වැඩේ බැලන්ස් කරගන්න බැරි නෑ. හොඳද? හරි. එහෙනම් ඔන්න ඔතනින් පස්සේ ඔයාලට ඊළඟට කියලා දෙන්න හදන්නේ තව ගණන් වර්ග දෙකයි තියෙන්නේ BCD සහ ASCII. හරිද? මේ ඔමින්න BCD සහ ASCII තමයි තියෙන්නේ. හරි. අවිෂ කියන්නේ ෆිසික්ස් උගන්නන්නේ නැtei කියලා. ඔව් මෙන්න මෙහෙම කිව්වා කියලා ඔබ කියන්න බෑ. ඒතර ඉවරයි වැඩේ. නෑ ඕන්නේ නෑ බලමු වැඩේ මොකක්ද වෙන්නේ කියලා. අද්දන ඉන්න පොඩ්ඩක්. හරි. ටක් ගාලා කරන් යන්න වැඩේ ඈ. මෙන්න ඊළඟ ගණන් ටික. දැන් මේ කතා කරන්න හදන්නේ මේ හේතකම ආශ්‍රිත ගණනය කිරීම දෙකයි තියෙන්නේ. හරිද? හේතකම ආශ්‍රිත ගණනය කිරීම දෙකයි තියෙන්නේ. එතකොට මේ ගණන් වර්ග දෙක කතා කරාම අපිට වැඩේ ඉවරයි. මම ඔයාලට පෙන්නන්නම් මේ ඔය හේතකම ආශ්‍රිතව අන්තර්ජාලය තුල ඒතර අපිට දකින්න තියෙනවා මේගොල්ලන්ට අදාළව පවතින කැරක්ටර්ස් ටික. මම ඔයාලට පෙන්නන්නම් ඒක ස්ක්‍රීන් එක ෂෙයා කරලා. එතකොට මේ ඔයාලට ඒක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හොඳද? හරි. හේතක්‍රම කියලා කියන්නේ කම්පියුටර් එකේ මේ අනුලක්ෂණ නැත්නම් අපි කියනවා කැරක්ටර්ස්. අනුලක්ෂණ ඕගොල්ලෝ කරනවා. බය වෙන්න බෑ වැඩි. මේ හරිද? හේතක්‍රම කියලා කියන්නේ පරිගණකයක් ගත්තාම පරිගණකයේ තියෙන අනුලක්ෂණ පෙන්눔 කරන්න තියෙන ක්‍රමයක්. හරිද? හරි. ස්ක්‍රීන්ෂොට් එක ගියාම ගෙලිම මොලේට ලියන්නේ නැහැ. හොඳයි. එහෙනම් ඔන්න මේ හේතක්‍රම කියලා කියන්නේ පරිගණකයක් ගත්තාම පරිගණකයේ තියෙන අනුලක්ෂණ නිරූපණය කරන්න තියෙන ක්‍රමයක්. ඒ කියන්නේ වයි තනව සරලවම කිව්වොත් පරිගණකයේ තියෙන අකුරු පෙන්වන්න තියෙන ක්‍රමයක් තමයි හේතක්‍රම කියලා කියන්නේ. හරිද? එතකොට අපිට හේතක්‍රම තියෙනවා ඉගෙන ගන්න හතරක් ගැන. පළවෙනි හේතක්‍රම වර්ගය තමයි BCD කියන හේතක්‍රම. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ ASCII කියලා හේතක්‍රමයක්. ඊට පස්සේ තියෙනවා FCD කියන හේතක්‍රමයක්. ඒ වගේම අන්තිමට තියෙනවා Unicode කියන හේතක්‍රමයක්. හරිද? Unicode කියලා හේතක්‍රමයක් ගැන කතා කරන්න තියෙනවා. හරි. එතකොට මේගොල්ලොන් ගැන මම කෙටියෙන් මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. හරිද? මේගොල්ලොන් ගැන මම කෙටියෙන් මෙන්න මෙහෙම සිද්ධියක් කියන්නම්. මේ ඔය හේතක්‍රම ගත්තට පස්සේ හේතක්‍රමවල හරිද? හේතක්‍රමවල තියෙනවා එක කැරක්ටර් එකකට එක අනුලක්ෂණයකට හරිද භාවිතා වන යම්කිසි නිශ්චිත බිට් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් BCD කියන හේතක්‍රමයේදී අපිට එක අක්ෂරයක් එක කැරක්ටර් එකක් නිරූපණය කරන්න බිට් 4ක් අවශ්‍ය වෙනවා. එක කැරක්ටර් එකකට බිට් 4යි. පුතේ මේ වගු අනිවාර්යෙන් දැනගත යුතුමයි. හරිද? එක අනුලක්ෂණයකට නැත්නම් එක කැරක්ටර් එකකට බිට් කීයක් ඕන කරනවද? බිට් 4ක් අවශ්‍ය වෙනවා. හරිද? බිට් කීයක් ඕන වෙනවද? බිට් 4ක් අවශ්‍ය වෙනවා. හරි.
එතකොට ඔය මේ BCD වල ඔය බිට් 4 පාවිච්චි කරලා පෙන්වන්න පුළුවන් සම්පූර්ණ කැරක්ටර්ස් ගාන 16යි කියලා අපිට කියනවා. හරිද? 16යි කියලා කියන දැන් A level එකේ අය නම් දන්නවා. එතකොට මේක 16 වුණාට උතන වෙනම සීන් එකක් තියෙන්නේ. හරිද? මම A level ගානත් උතන පොඩ්ඩක් හදලා පෙන්නන්න කීප දෙනෙක් හරි ඇවිල්ලා ඇති නිසා. හොඳද? හරි. ඒ නිසා මෙන්න BCD එක අකුරකට බිටු 4යි පෙන්වන්න පුළුවන් සම්පූර්ණ කැරක්ටර්ස් ගාන කීයක් කියලා කියනවද 16යි කියලා කියනවා. ඊළඟට ASCII වල එක අකුරකට නැත්නම් එක අනුලක්ෂණයකට බිට් 7යි නිරූපණය කරන්න පුළුවන් සම්පූර්ණ අනුලක්ෂණ ප්‍රමාණය 128යි. හරිද? 128ක් අපිට එතනින් අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන්. හරිද? මේ ඊට පස්සේ අපිට තියෙනවා FCDIC ගැන කතා කරන්න. FCDIC ගැන කතා කරන FCDIC වල එක අක්ෂරයකට බිට් 8යි නිරූපණය කරන්න පුළුවන් කැරක්ටර්ස් ගාන 256යි මෙයාගේ එක අකුරකට 16යි 65536ක් අපිට නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ. හරිද? එතකොට එහෙනම් මෙන්න බලන්න මම ඔයාලට පෙන්නන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා මෙන්න මේකේ වැදගත්ම කාරණා කීපයක් මෙන්න මෙහෙමයි. හරි ඔහොම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. යංග කාලෙකින් මේ Zoom එකේ වැඩ කරා. Zoom එකේ වෙන වැඩ දැන් තියෙන්නේ. ඒ හින්දා. හරි. මේ තියෙන්නේ මේ මම ASCII table කියලා ගැහුවාම අපිට ඉන්ටර්නෙට් එකේ දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට. හරිද? හරි. මෙන්න හරි. මේ තියෙන්නේ ASCII table කියලා ගැහුවට පස්සේ අපිට පුළුවන් දකින්න මේ මෙන්න මේ විදියට මේ ටේබල් එක. හරිද? මම ඉක්මනට මේ ටික කියන්න යන්නම්. එහෙම ලොකු අත්‍යවශ්‍යතාවයක් නැහැ මේක ඔයා දැනගත්තා කියලා දැනට. හරිද? මේ බලන්න මෙතන ඔයාලට ඩෙසිමල් නම්බර් එකක් තියෙනවා. හරිද? ඒ ඩෙසිමල් නම්බර් එකට අදාළව මොන හරි සිම්බල් එකක් තියෙනවමයි. මෙතන තියෙන අංක එකට අදාළ මෙන්න මොන හරි සංකේතයක්. ওই විදියට අපිට මේ හැම දශමය අගයක් ගත්තාම ඔයාලට පේනවා ඇති එයාට අදාළව මොනවා හරි සංකේතයක් තියෙනවමයි. හරිද? දැන් ওই විදියට අපි මේ සංකේත කතා කරන් යද්දි බලන්න මෙතන 32ට අදාළව තියෙනවා 33ට අදාළව 34ට අදාළව තියෙනවා. මේ හැම තැනකටම මොනවා හරි ගැලපෙන මොනවා හරි අනුලක්ෂණයක් තියෙනවා. මෙන්න අපි සිලබස් එකේ සාකච්ඡා කරන විදියට මේ 65 කියලා කියන්නේ කැපිටල් A කියනනේ මේක තමයි එතන මේ නිරූපණය වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන 65 කියන සංඛ්‍යාවට මෙන්න කැපිටල් A අකුර කියන අනුලක්ෂණය අයිති වෙලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා දාපු 66ට තියෙන්නේ B 64ට තියෙන්නේ C. අපි මේකට කියන රේඛීය පටිපාටියක් කියලා. ඒ කියන්නේ ළඟ මේ ටික ඔක්කොම වෙනස් වෙලා ගිහින් තියෙනවා. ඒ වගේමයි මේ සමස්ත ටේබල් එක ගත්තාම සමස්ත ටේබල් එකේම අපිට කැරක්ටර්ස් ගත්තාම මේ කැරක්ටර්ස් එකක් නිරූපණය වෙන අවස්ථා දකින්න පුළුවන්. මෙන්න FCDIC ගත්තාම පොඩ්ඩක් බලන්න. FCDIC ගත්තාම මෙන්න තියෙන ඩෙසිමල් නම්බර් එක සහ යාගේ කැරක්ටර් එක අපිට දකින්න හම්බ වෙනවා. අපි දැන් ඔහොම දිගින් දිගට බලාගෙන ගියොත් මෙන්න බලන්න ඔයාලට මෙතන ස්පේස් එකට අදාළව සංකේතයක් භාවිතා වෙන්නේ නැහැ කොහොමත්. ඊට මෙතන බලන්න vertical bar කියන එකට අදාළව 106ට අදාළව අපිට කැරක්ටර් එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ FCDIC කියන එකේ සමහර තැන්වල හිස් තැන් තියෙනවා. අර සමහර තැන් මොකද වෙන්නේ හිස් තැන්. ඒ වගේම දැන් අර ASCII වල වගේ එක දිගට යන්නේත් නැහැ මේ බලන්න මේ P Q R S නැතුව එතෙන්ට ආපුසට මොකද්ද තව සංකේතයක් ඇවිත් තියෙනවා. අන්න ඒ විදිහට රේඛීය පටිපාටියක් මෙයාගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙතන දැන් G H I මෙන්න J වලට කලින් ඇවිල්ලා තියෙනවා කර්ලි බ්‍රැකට් එකක්. ඔන්න ඔය විදිහට මේ රේඛීය පටිපාටියක් දකින්න හම්බ වෙන්නේ නැහැ යුනික් මේ FCDIC වල. හරිද? ඔන්න ඔය හේතුත් එක්ක තමයි මෙන්න මේ කේත ක්‍රම ගැන සාකච්ඡා කරන් යද්දී අපි ප්‍රධාන වශයෙන් කේත ක්‍රම දෙකක් හරහා ගණනය කිරීම සිද්ධ කරන්නේ. හරිද? ඔයාලටම තේරෙන්නේ නැති FCDIC වලට අදාළව එතකොට අපිට ගණන් හදන්න බෑ රේඛීය පටිපාටියක් නැති නිසා. හරිද?
එතකොට BCD වලින් ගණන් හදන්න පුළුවන්. ASCII වලින් ගණන් හදන්න පුළුවන්. Unicode වලින් ගණන් හදන්න එන්නේ නැහැ. හරි මම පොඩ්ඩක් මේගොල්ලෝගේ විශේෂ ලක්ෂණ කියන්න යන්නම්. BCD කියලා කියන්නේ අපි පරිගණකවල භාවිතා කරන පැරණිම කේත ක්‍රමයේ විදිහට හඳුන්වනවා. හරිද? ඊට පස්සේ ASCII කියලා කියන්නේ එතකොට වර්තමානයේ පවා කීබෝඩ් එක වෙනුවෙන් භාවිතා කරන කේත ක්‍රමයක්. හරිද? FCD මම මේ ගන්නපු දේවල් මතක් කිරීමක් විතරයි කරන්නේ. හොඳද? අපි මේව කතා කරලානේ තියෙන්නේ. එහෙනම් නැවත වතාවක් කියන්නම්. BCD කියන්නේ පරිගණකවල භාවිතා වෙච්ච පැරණිම කේත ක්‍රමය. ASCII කියලා කියන්නේ අදටත් පරිගණකවල මේ යතුරු පූර්ව සඳහා භාවිතා කරන කේත ක්‍රමයක්. ඒ වගේමයි මේක ANSI ආයතනය විසින් හඳුන්වා දුන්නේ වට මතක ඇති. ඊළඟට FCD කියන කේත ක්‍රමය IBM ආයතනය මහා පරිගණක වෙනුවෙන් මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වෙනුවෙන් තමයි නිර්මාණය කරේ. හැබැයි මේක අසාර්ථක කේත ක්‍රමයක් විදියට හඳුන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි මම දැන් ටිකකට කලින් පෙන්නුවේ. අක්ෂරවල රේඛීය පටිපාටියක් නැහැ. ඒ කියන්නේ A B C D කියලා ආවම මැදින් මොකක්දයක් ඇවිල්ලා තව එකක් ආපස්සට පටන් අරන් තියෙනවා. රේඛීය පටිපාටියක් නැහැ. ඊට පස්සේ සමහර අගයන් වලට අදාළව සංකේතයක් හොයන්නත් නැහැ. හිස්තැන් තියෙනවා. ඒතකොට මේකෙන් කොහොමත් ගණන් හදන්න බෑ. හරිද? ඒ හින්දා ඔන්න හේතු කාරණාත් එක්ක FCD කියන කේත ක්‍රමයේ අයින් වෙලා මෙන්න වර්තමානයේ පරිගණක තුල භාවිතා කරන යුනිකේත කියන ක්‍රමය අපිට දකින්න පුළුවන්. අපි මේක හඳුන්වන ලෝක භාෂා නිරූපණයට භාවිතා කරන කේත ක්‍රමයක් කියලා. ලෝක භාෂා නිරූපණයට භාවිතා කරන කේත ක්‍රමයක් කියන එකේ අදහස් තමයි ලෝකේ ඕනෑම භාෂාවක් නිරූපණය කළ හැකි කියන අදහස. හරිද? එහෙනම් මේ ටේබල් එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. හරිද? මේකෙන් ගණන් හදන්න තියෙන්නේ BCD සහ ASCII ගැන විතරයි. A level අය සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට තියෙන එක ගණන් වර්ගිකුත් රක්ගාල උතනින් මතක් කිරීමක් කරන්නම්. හරි. තව එක දෙයක්. BCD වල මතක තියාගන්න BCD වල පෙන්වන්න පුළුවන් බිංදුවේ ඉඳන් 9 දක්වා දශමයේ සංඛ්‍යා ටික විතරයි. ඒ කියන්නේ BCD වල 10 කියලාවත් 11 කියලාවත් ඉලක්කමක් නිරූපණය කරන්න බෑ. හරිද? එහෙනම් මෙන්න අපි ගණන් හදන්න යන මෙහෙම අපිට පළවෙනි ගණන් වර්ගය දකින්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. අපිට පුළුවන් BCD වලින් 25 කියන දශමයේ සංඛ්‍යාව BCD කරන්න කියලා එන්න පුළුවන්. එතකොට 25 කියන දශමයේ සංඛ්‍යාව BCD කරන්න කියලා කිව්වොත් දැන් ඔයාලට පේනවා ඇති BCD එක අක්ෂරයකට බිට් 4ක් නිසා මෙන්න මේ හැම කෙනාම 4 4 ලියන්න ඕන. අපි ඒකට ප්ලේස් වැලියු භාවිතා කරමු. 1 2 4 8 1 2 4 8 5 කියන්නේ 4යි 1යි එකතු වෙලා හැදෙන අනිත් අයට බිංදු 2 කියන්නේ 2 ඉලක්කමෙන් විතරයි අනිත් අයට බිංදු. මෙන්න තියෙනවා අපි හදාගත්ත BCD අගේ නම් පාදක අගේ විතර දාන්නේ BCD. තව ගානක් හැදුවොත් 2යි 3යි 6. මෙයා අපි BCD බවට පරිවර්තනය කරොත් එහෙනම් හැම අකුරක්ම 4 ගානේ ලියන්න ඕන. 1 2 4 8 1 2 4 8 1 2 4 8 කියලා. හේතුව මෙතන බිට් 4ක් නිසා. හොඳද? එතකොට 6 හැදෙන්නේ 4යි 2යි එකතු වෙලා ඒගොල්ලන්ට එකේ ඉලක්කම් දාලා අනිත් අයට අපි බිංදු දානවා. අනිත් අයට මොකද කරන්නේ? අපි බිංදු දානවා. හරි. අනිත් අයට අපි ඔන්න බිංදු දානවා. 3 හැදෙන්නේ 2යි 1යි අනිත් අයට බිංදු දැම්මා. 2 හැදෙන්නේ 2කින් විතරයි අනිත් ඒවට ඔන්න බිංදු දැම්මා. හරිද? අනිත් ඒවටත් අපි ඔන්න බිංදු දැම්මා. හරි. එතකොට මේ තියෙන්නේ නම් 2යි 3යි 6 නැත්නම් 236 කියන සංඛ්‍යාවේ BCD අගය. වැඩි ලේසි. හරිද? හරි. එහෙනම් මේ බලන්න ඔය තියෙන BCD බවට පරිවර්තනය කරන එක. ඊළඟට විභාගයට දැනගත යුතුයි O level එකේදී. හරිද? A level එකේ අය ඇවිල්ලා ඉන්නවා නම් එක ගානක් කියලා දෙන්නම් ඒගොල්ලන්ට ඕන කරන එක ගානක්. අනිත් අයගේ ඉච්චර හිතන්න යන්න එපා. අපිට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? අපිට දෙන්න පුළුවන් 1.0.1 1.0.1 මම මේ මුල් ටික සමානව ලියන්නේ අර බිට් ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා අදහස් දෙන්න. 0.1 එතකොට 1.0.1 මෙන්න මෙහෙම අපිට පිළිතුරු 4ක් දීලා නොගැලපෙන BCD අගය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒකෙදි කරන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ සිද්ධිය. BCD වල තියෙන පුළුවන් බිංදුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් විතරයි. මෙහා ගොඩි ලියා ගන්නවා 1 2 4 8. එහෙනම් මෙතන තියෙන 8 1යි 9යි. අවුලක් නැහැ. BCD වල පෙන්නන්න පුළුවන්. ඊළඟ මේ කොටස 1 2 4 8 8යි 1යි 9යි BCD වල පෙන්නන්න පුළුවන්.
සමස්ත උත්තරේ BCD වල පෙන්වන්න පුළුවන්. හරිද? ඊළඟ දෙවෙනි උත්තරේ 1 2 4 8 මෙතන තියෙන 2 1 3යි BCD වල පෙන්වන්න පුළුවන්. 1 2 4 8 ලිව්වහම 8 1 9යි BCD වල පෙන්වන්න පුළුවන්. සමස්ත උත්තරේ වළංගුයි. හරි. මෙතන 1 2 4 8 කිව්වහම 8 ඉලක්කම පෙන්වන්න පුළුවන්. 1 2 4 8 කිව්වහම 8 ඉලක්කම පෙන්වන්න පුළුවන්. සමස්තය පෙන්වන්න පුළුවන්. හැබැයි මෙයා බලන්න 1 2 4 8 1 2 4 8 කියලා ලිව්වහම මෙතන 8 ඉලක්කම පෙන්වන්න පුළුවන් වුණාට මෙතන 8 4යි 12යි 12 කියලා කෙනෙක් පෙන්වන්න බෑ. ඒ හින්දා නොගැලපෙනගේ අන්තිම පිළිතුර. හරිද? නොගැලපෙන එකේනා අන්තිම පිළිතුර. හරි. ඔච්චරයි තියෙන්නේ BCD වලින් O level වලට අදාළව. A level අය ඇවිල්ලා ඉන්නවනම් මෙන්න මේ එයාලට එක ගණනක් කියලා දෙන්නම්. හරිද? අපි link එක දැම්ම මේ O level කරපු නැති කවුරුහරි ඉන්නවනම් චුට්ටක් ඇවිල්ලා බලන්න කියලා. ඒකයි මේ A level අය ඇවිල්ලා ඉන්නවනම් මෙන්න සාමාන්‍ය පෙළට වඩා A level එකේදී වැඩි වෙන්නේ තව එක ගානයි. හරිද? වැඩේ පට්ට ලේසි. හරිද? කොහොමද? පරිගණකයේ පියා O level එකට එක්කෙනයි මේ A level එකට එක්කෙනයි කියලා දෙන්නෙක් නැහනේ. ඒ නේද? හරි. මෙන්න බලන්න එහෙනම් මෙහෙම දෙයක්. අපි හදමු මෙහෙම. A level අයට. හරිද? අපි හිතමු මෙහෙම උදාහරණයක්. අපි හිතමු 236 කියන සංඛ්‍යාවට එකතු කරන්න දෙනවා 140 6ක්. හරි. මේ දෙන එකතු කරන්න දෙනවා කියලා හිතා. දැන් ඔන්න A level එකේ මේ ගාන. හරිද? එතකොට මෙන්න මේ හැම ඉලක්කමක්ම BCD කරලා ලියා ගන්න ඕන. දැන් ඉලක්කම් තියෙන්නේ මෙතන 3ක් හින්දා මම මෙන්න උඩින් ලියා ගන්නම් 1 2 4 8 1 2 4 8 1 2 4 8. දැන් මුලින්ම 6 ඉලක්කම හදමු. 6 ඉලක්කම හැදෙන්නේ 4යි 2යි මේගොල්ලොන්ට බිංදු. 3 ඉලක්කම හැදෙන්නේ 2යි 1යි මේගොල්ලොන්ට බිංදු. 2 ඉලක්කම හැදෙන්නේ 2කින් විතරයි අනිත් අයට බිංදු. හරි. ඔය තියෙන 236 BCD වලින් ලිව්වා. හරිද? ඊළඟට මෙන්න අවසාන එක. මෙන්න 6 ඉලක්කම හදමු. බිංදුව 1 1යි බිංදුව. 4 ඉලක්කම හදමු. මෙන්න 4ට දැම්ම අනිත් අයට බිංදු දැම්මා. ඊට පස්සේ මෙන්න 1 ඉලක්කමට 1 දාලා අනිත් අයට බිංදු දැම්මා. හරි. දැන් මොන සිද්ධිය? A level එකේ එනවා BCD එකතු කරන්න. A level අයට තියෙනවා BCD එකතු කරන්න. හරිද? BCD එකතු කරන්න තියෙනවා A level අයට. මෙන්න මෙහෙම එකතු කිරීම කරන්න අර O level එකේ කතා කරපු ද්විමේය සංඛ්‍යා එකතු කිරීම. මේ බලන්න. බිංදුවයි 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 1යි 1යි මෙතෙන්ට 2යි. හැබැයි අපි ඒක මෙතෙන්ට බිංදුවක් දාලා මේ පැත්තට එකක් අරන් යනවා. 1යි 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 3යි කියන්නේ මෙතෙන්ට 1යි මේ පැත්තට එකක් යනවා. එයාට එකතු කරන්න කවුරුවත් නැහැ. එහෙමමයි. කියන්නේ සාමාන්‍ය ද්විමේය සංඛ්‍යා එකතු කරන විදිය. හරිද? ඊට පස්සේ 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 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 1යි 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 බිංදුවයි 1යි බිංදුවයි බිංදුවයි. දැන් ඔන්න කාටද හිතන්න පුළුවන් කොහොමද දෙයනේ අරම එකතු කරේ කියලා මෙන්න මෙහෙමයි ඈ. ඔයාට බිංදුවයි බිංදුවයි එකතු කරන්න දුන්නොත් උත්තරේ බිංදුව බව දන්නවනේ. හරිද? එතකොට ඔයාට බිංදුවයි 1යි එකතු කරන්න දුන්නොත් උත්තරේ 1 බවත් ඔයා දන්නවා සාමාන්‍ය ගණිත කර්මය. ඊළඟට ඔයාට 1යි 1යි එකතු කරන්න දුන්නොත් ලියන්නේ බිංදුව ලියලා ඉස්සරහට එකක්. ඊළඟට ඔයාට 1 එකතු කිරීම 1 කියන්නේ 3 සැරයක් එකේ එකතු කරන්න දුන්නොත් මෙතෙන්ටත් 1යි ඉස්සරහටත් එකක් යවනවා. ඔන්න ඔහොම සිද්ධියක් තමයි ද්විමේය එකතු කිරීම වල සිද්ධ වෙන්නේ. හරිද? ඔන්න අපි ලියාගත්තා. දැන් ඔන්න මේ ගාන හරිද කියලා බලන්න යන්නේ. හරිද කියලා බලන්නේ A level අය මෙන්න මෙහෙමයි. ලැබෙන හැම කොටසක්ම මෙන්න මේ දශමය සංඛ්‍යාවක්ද කියලා බලන්න ඕන. හරි. බලමු එනම් මෙතන 8යි 4යි 12යි. අන්න ගැලපෙන්නේ නැහැ. මෙයා ගැලපෙන්නේ නැහැ. මතක තියාගන්න මෙයා ගැලපෙන්නේ නැහැ. මෙතන 4යි 2යි 6යි 1යි 7යි අවුලක් නැහැ. මෙතන 2යි 1යි 3යි. එහෙනම් ගැලපෙන්නේ නැති කොටසක් තිබුණා. දැන් එතකොට BCD වල bit 4කින් අකුරු 16ක් පෙන්වන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට මේ අකුරු 16ක් පෙන්වන්න පුළුවන් නම් අපිට තියෙන්නේ බිංදුවේ ඉඳන් 9 දක්වා 10 දෙනා නම් අනිත් 6 දෙනාට මොකද උනේ? අන්නේ 6ක අගය නොගැලපෙන කොටසට එකතු කරන්න. ඒ කියන්නේ 6 ඉලක්කමක් එකතු කරන්න ඕන නොගැලපෙන කොටසට. මෙයා ගැලපෙන්නේ නැති කොටස නිසා 6 ඉලක්කමක් එකතු කරනවා කියලා කියන්නේ බිංදුවයි 1යි 1යි බිංදුවක් නැවත එකතු කළ යුතුයි. මෙන්න බිංදුවයි 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 1යි 1යි
1.1 මේ පැත්තට එකක් 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 එයා එහෙමම ආවා මේගොල්ලෝ සාමාන්‍ය විදිහටම ලිව්වා උත්තරය ඇවිල්ලා තියෙනවා කීයද අර උත්තරය ඇවිල්ලා තියෙනවා මෙතන 2යි මෙතන ඇවිල්ලා තියෙනවා 8යි මෙතන ඇවිල්ලා තියෙනවා 3යි හරිනේ 2යි 8යි 3යි 382යි හරිද A level එකේ වැඩි වෙන්නේ ඔන්න ඔච්චරයි හරි නේද හරි ඒක ගැන අසිත් කතා කරමු මොකෝ හරි ඒක ගැන කතා කරමු ඔන්න BCD තව එකම එක ගණන් වර්ගයක් කොහොමද අද කතා කරනවා කිව්ව කොටස විතරනේ මම හරිද අපි ඊළඟ දවසේ එතකොට වෙනවම මම දැක්කා Adobe encoder එකකින් කරන්නේ ෆයිල් සයිස් එක අඩු කරන එකද මෙන්න මෙහෙම සිද්ධියක් මට ඔය කියන්න වෙන්නේ මෙහෙමයි encoder decoder කියලා දෙකක් තියෙනවා හරිද උදාහරණයක් විදිහට ගත්තොත් සර්කිට් එකක් තියෙනවා ඔය දැන් ආ හිතනවා මේ මොනවද වොයිස් රෙකෝඩර්ස් තියෙන්නේ එහෙම ඕනේ නැහැ ඔයාගේ ෆෝන් එකේ ඔයා මේ මොකද්ද සවුන්ඩ් රෙකෝඩ් කරනවා කියලා හිතනකො ඔයා රෙකෝඩ් කරනකොට ඔයාගේ ඇනලොග් සිග්නල් එක මේ ඔයාගේ ෆෝන් එක ඇතුළට යන්නේ බිඳුව සහායක වෙලා එහෙමනේ යන්නේ අන්න ඒක එන්කෝඩින් එතකොට ඔයාගේ රෙකෝඩ් එක ඔයා අහනවා කියලා කියන්නේ ඒක ඩීකෝඩින් එතකොට ඇනලොග් සිග්නල් එක විදියට ඇහෙන්නේ අර පරිපථයට දීවිච්ච ඩිජිටල් එකට තේරුණානේ ඒ කියන්නේ මොකද්ද ඇනලොග් එක ඩිජිටල් වෙනවා එන්කෝඩින් එතකොට තියෙන ඩිජිටල් එක ආපස්සට ඇනලොග් වෙනවා ඩීකෝඩින් නොම සිද්ධියක් වෙන්නේ මම කියන්නේ එහෙම වචනේ වෙන එකද දන්නේ ඔය අහන්නේ Adobe encoder කියන එකනොත් එහෙම වෙන්න ඇති වචනයට අදාළව නම් එහෙමනේ සිද්ධිය හරි අවසාන ගණන් වර්ගයේ ASCII අපි ඊළඟ දවසේ කතා කරනවා මේ මොනවද අපි ඊළඟ දවසේ පාඩම විදිහට කතා කරනවා අපේ මේ වෛරස් වර්ම්ස් ඒ වගේම ඒ කියන්නේ අහිතකර මෘදුකාංග ටික ඊළඟ දවසේ කතා කරන අහිතකර මෘදුකාංග ටික විතරයි හොඳද ඊට පස්සේ අපි කතා කරනවා අපසරයක් පාඩම් ටික මුල ඉඳන් හරිද මේක විතරයි කතා කරන්නේ ASCII ගාන විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ හරිද මෙන්න ASCII ගාන මෙන්න මෙහෙමයි හරි අපිට කියනවා මෙන්න මෙහෙම ගානක් එන්න පුළුවන් මම එක ගානක් මේ කියලා දෙන්නා ඉස්සෙල්ලා බලන්න ඕක විශ්ව අයි කරන දවසද මම දාන්නම් ගෲප් එකේ වෙලාදනේ මේ ඔය හිටුවන් ඩාම් වෙලා ඩූම් වෙලා දාන්න හිටුවා පන්ති මේ කියලා අය හරිය වෙලාසෙන් දාන්න බය වෙන්න එපා හරි එහෙනම් මෙන්න බලන්න මෙන්න මෙහෙම එක ගානක් ඉස්සලා අපිට දුන්නොත් මෙහෙම ASCII A සමානයි 65 වේනම් මේක පට්ට ලේසි ගානක් ASCII A සමානයි 65 වේනම් D වලට අදාළ ද්විමය අගය අපිට යාගේ බයිනරි කෝඩ් එක මොකක්ද කියලා අහනවා හරිද ASCII දැන් මම කිව්වනේ මේ රේඛීය පටිපාටියක් තියෙනවා කියලා හරිද රේඛීය පටිපාටියක් තියෙනවා කිව්වහම එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් මේ A සමානයි 65යි B සමානයි 66යි C සමානයි 67යි D සමානයි 68යි අන්න රේඛීය පටිපාටිය කියන්නේ ඔන්න ඔය සිද්ධියට හරිද ඒ හින්දා දැන් අපිට හොයන්න කිව්වේ D නේ ආමෙන් D තියෙනවා 68යි ඔයාට ඕන නම් 68 අරගෙන ඉවරලා මෙන්න මෙහෙම දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා මෙයා ද්විමේකල උත්තරේ ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ASCII වලට බිට් 7ක් නිසා මේ විදියට 1 2 4 8 16 32 64 කියලා ලියාගෙන place value 7ක් මෙතන බිට් 7 නිසා place value 7ක් ලියාගෙන 68 හැදෙන්නේ කවුරු එකදලාද 64යි 4යි අනිත් අයට ඔන්න බිංදු දැම්මා. හරිනේ වැඩි? ඔය තියෙන ASCII. දැන් මෙහෙම දුන්නා ASCII A සමානයි 65 නම් අපිට කියනවා CD යන වචනය හදන්න. කවුද හදන්න කියන්නේ CD. හරිද? ඔන්න CD කියන වචනය හදන්න අපි දැන් D අකුර හදාගෙන ඉවරනේ. දැන් C අකුර හදාගමු. C කියන්නේ 67. මම මෙතන උඩින් ලියනවා. 67 හැදෙන්නේ 64යි 2යි 66යි 1යි 67යි. අනිත් අයට මෙන්න ඔක්කොටම බිංදු දැම්මා. එහෙනම් CD කියන වචනේ හැදෙන්නේ මුලින්ම C අකුර ලියන 1.4යි 1.1යි ආපහු එක දිගට ලියාගෙන යනවා 1.3යි 1.2යි දීමයි. හරිද? ඔච්චරයි සිද්ධිය.